අනේ මර්ධනය කිරීම සඳහා කරුණා පාර්ශවයේ සහයෝගය රජය ලබා ගන්නවා කියලා. මේ කතාවට ඔබතුමා මොකද කියන්නේ? නෑ ඒක දිහා බලන්න ඕන මෙහෙමයි. දැන් LTT සංවිධානය තිබුණා. LTT සංවිධානයෙන් කරුණා පාර්ශව බිඳලා ගියා හැමෝම. ඒගොල්ලන්ගේ යම් විරෝධතා මත බිඳලා ගියා. එතකොට දැන් LTT පාර්ශවයට විරුද්ධව තවත් පාර්ශවයක් ඉන්නවා. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ මේ ඕනෑම LTT පාර්ශවයේ LTT එක හෝ වේවා වෙනත් පාර්ශවයක් හෝ වේවා මේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ගෙනෙන්න. එතකොට අපි මෙහිදී අපි හදන්නේ ඒ තත්ත්වය ගෙනෙන්න. එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කරුණා පාර්ශවය පාවිච්චි කරනවා වැරදි කියලා මම හිතන්නේ ඒක යථාර්ථයක් ඒක නෙවෙයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් LTT-කට විරුද්ධ LTT සමාජිකයෙක් ඇවිල්ලා අපිට සරෙන්ඩර් වුණා අපි පාර්ශවයව අපි ගහමකට හරවනවා. මේ කාරණය තමයි මෙතන කරන්නේ. එහෙම නැතුව යම් කිසි කෙනෙක් කියනවා නම් අපි මේ කරුණා පාර්ශවය මේ යුද්ධයට පාවිච්චි කළා මේ ජයග්‍රහණ ලබා ගත්තයි කියලා එහෙම අපේ සම්සම්ම නවතක්සේකට යම් හෝ ආකාරයකින් කරුණා පාර්ශවය සමග සම්බන්ධකම් පවත්වනවාද රජයක් වශයෙන් අපි මේ යුද්ධමය වැඩ කරන් අපි සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. නමුත් කරුණා පාර්ශවයේ කොල්ලු පිටියේ මම හිතන්නේ දේශපාලන මේ කාර්යාලයක් තියෙනවා. ඉතින් මේ කෙනෙක් ඇවිල්ලා කවුරු හරි හම්බ වෙන්නේ කිව්ව දේශපාලනඥ මම හිතන්නේ හම්බ වෙයි. එහෙම නැතුව මේ යුදමය වශයෙන් කරුණා පාර්ශවයේ සහයක් හෝ අපි එහෙම සහයක් ලබා ගන්නේ නැහැ. කරුණා පාර්ශවයක් තවම සම්මත කණ්ඩායමක් හැටියට නේද ඉන්නේ. ඒ සත්‍යෙ නොන් නිදිලා නැහැ නේද? ඒක මෙය යම් බාහනක තත්ත්වයක් වෙන්නත් පුළුවන් නේද සමහර විට. LTT සංවිධානය මම මේක දිහා බලන්න ඕන. දැන් LTT සංවිධානයෙන් යම් කිසි කොටසක් කැඩිලා ඇවිල්ලා විරුද්ධව කැඩිලා ඇවිල්ලා තියෙනවා. අපි ඇත්ත තත්ත්වෙම කතා කරන්න ඕනේ. දැන් මේගොල්ලෝ ආපු ගමන් මේගොල්ලන්ගේ ආයුධ බාර දීලා ඒගොල්ලන්ට සන්තෝෂයෙන් ඉන්න හැකියාවක් නැහැ. LTT ප්‍රස්වාදීන් ඇවිල්ලා මේ මිනිස්සුන්ට මරලා දානවා. අනිත් එක අපි එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑනේ. මේ හැම ක්‍රියාවලියකම කාලයක් තියෙනවා. අනිත් එක ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන්න ඕනේ. අපි ක්‍රමයෙන් මේක එහෙම නැතුව මේක එකපාරටම කරුණා මේ LTT-යෙන් කරන දැන් කරුණා පාර්ශවයේ අයගේ ආයුධ ගත්තා දැන් ඒගොල්ලෝ රස්සාවට දැම්මා ඒගොල්ලෝ යහපත් පුරවැසියන් බවට පත් වුණා ඒවා මේ සුරංගනා කතා එහෙම කරන්න බෑ ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන්න දෙන්න ඕනේ ඒ දැනුවත් කරන්න ඕනේ ඒක තමයි රජයේ යුතුකම අපේ යුතුකම මේකයි අපි ක්‍රමයෙන් ඒ කට්ටියව මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළට ගෙනෙන්නේ. උපක්‍රම සීලවම දැන වචනේ හරිද කියලා කොහොම හරි ක්‍රමයෙන් ඒක කරන්න ඕනේ. ඒක තමයි හරි ක්‍රමය. හොඳයි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව රට තුළ අති විශාල වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන බිහි වෙනවා. වරක් කෙහෙලරම්බු කළ මහතා සඳහන් කර තිබුණා NGO විශාල සංඛ්‍යාවක් නිර්මාණය වුණා කියලා සුනාමි සත්‍යත් එක්ක. ඔවුන් සිදු කරන මේ ආධාර එකතු කිරීම මේ දේවල් වලින් LTT සංවිධානයට යම් අනුබල දීමක්, ඔවුන්ට ආධාර ලබා දීමක් මේ හරහා සිද්ධ වෙනවා කියලා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා හැටියට ඔබතුමා මොනවද කියන පියවරවල්? සිතුමනාවකට NGO රාජ්‍යවල සංවිධාන ආරම්භ වෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද අරන් තියෙන පියවරවල්? ඇත්තම අපි මුල කාලේ මම මේ අපිට ප්‍රශ්නයක් තිබුණා මේ NGOs වල ක්‍රියාකාරීත්වය ගැන. ඊට පස්සේ අපි ඔබතුමීට මතකත් ඇති සමහර ක්‍රියාදාමයන් කරා ඒ පැත්තට යන අයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරයක් ගැනීමට වගේ කාරණා. නමුත් අපි ක්‍රමයෙන් මේ කාරණේ අපි වෙනත් අමාත්‍යාංශවලට බාර දීලා තියෙනවා. NGOs වල ඉන්නේ මොනවටද ඒගොල්ලෝ මොන විදියකටද රට තුල මේ පොන්දු ක්‍රියාදානය කරන්නේ කියන එක දැන් උදාහරණයක් වශයෙන්
නැගෙනහිර ප්‍රදේශයේ අපි කියලා තියෙන ඕන ආරක්ෂක අංශකින් ඕන තැනකට ඒගොල්ලන්ට යන්න පුළුවන් කියලා. නමුත් නැගෙනහිර නවෝදය ඒ ක්‍රියාදාමයෙන් ඒගොල්ලෝ කියලා තියෙනවා අපෙන් අහන්න. දැන් ඒ NGOs වල මොන විදියටද මේ පළාතේ ක්‍රියා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න පුළුවන් මොන විදියටද කියලා. මොකද රජය තමයි මම හිතන්නේ ගන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන්. ඒතර ඒ ජනතාවගේ අවශ්‍යතාවයන්ට සුදුසු වන පරිදි මේ NGOs යොදවන්න ක්‍රියාදාමයක් කළා තියෙනවා. ඒත් මේක මේ ආරක්ෂක අමාත්‍යාංශයේ නෙවෙයි වෙන්නේ වෙනත් අමාත්‍යාංශවල. හරි. රාජ්‍ය ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන වඩාත්ම දැනුවත් පාර්ශවය හැටියට ඔබ සඳහන් කරපු නිසා මම මේ කාරණාව අහන්න කැමතියි. ආර සම්බන්ධයෙන් මහත්මයා ව්‍යාපාරික හමුවකදී යම් ප්‍රකාශයක් සිදු කළ තිබුණා. නැගෙනහිර සංවර්ධනය සඳහා මේ වන විට රාජ්‍යය කටයුතු කරමින් සිටිනවා. නමුත් නැගෙනහිර ඡන්දය රජයට ප්‍රබල ලෙස ලැබුණේ නැහැ. එවැනි තත්ත්වයකදී නැගෙනහිර සංවර්ධනය කරන්නට නැගෙනහිරට සම්බන්ධ දේශපාලකයන්ගේ අනුදැනුම ඔවුන්ගේ අදහස් නැතුව රජයට තියෙන අයිතියක්වන්ට නැගෙනහිර සංවර්ධනය කරන්නට කියන කාරණේ බරපතල ප්‍රකාශයක්. මේ සම්බන්ධව ඔබතුමාට කුමක්ද කියන්න පුළුවන්? ඇත්තටම ඕක මගෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම කැමතිත් නැහැ. ඒක මගේ ආරක්ෂක අමාත්‍යාංශයේ පිට ප්‍රශ්නයක් නේ. හැබැයි මම සිතින් ඔබතුමාට පිළිතුරක් දෙන්නම්. මොකද මම සහභාගී වෙනවා මේ නැගෙනහිර නවෝදය එක ලේකම්වරුන්ගේ අපේ ඉන්න ලේකම්වරුන්ගේ මණ්ඩල දෙකක් තියෙනවා. එකක් කරු ජයසූරිය ඇමතිතුමා නායකත්වයෙන් මෙහෙවන ලේකම්වරුන්ගේ කොමිටියක්. අනිත් එක තියෙනවා ගරු ජයරාජ් ෆර්නෑන්ඩෝ පුල්ලමතුමාගේ මූලිකත්වයෙන් කරන ලේකම්වරුන්ගේ කොමිටියක්. මේ දෙකේදීම මම ආරක්ෂක ලේකම් හැටියට මේ කොමිටි දෙකටම සහභාගී වෙනවා. මේ කොහොමද කෙටි කාලින සහ දීර්ඝ කාලින මේ වැඩ පිළිවෙල ගෙනියන්නේ කියලා. මේකදී අපි මම දන්නවා ඒ පැතිවල ඉන්න ගණන හැම එකටම එනවා. ගණන ඊට පස්සේ ගවර්න්මන්ට් ඒජන්ට්ස් හඳුනනවා මේ රැස්වීම වලට සහභාගී වෙනවා. ඒ රැස්වීම වලින් අපි මොනවද අපිට තියෙන සම්පත්, මේ සම්පත් නිසියාකාරව මේ ප්‍රදේශයට යොදවන්නේ කියන කාරණය සම්බන්ධව සාකච්ඡා කරගෙන යනවා. දැන් ඡන්දයක් ලැබුණා හෝ නැතා කියන එක පළාතක් දිනු කරන්න බලපාන කාරණයක් නෙවෙයිනේ. එතකොට ආණ්ඩුවකට ඡන්දය ලැබුණේ නැtei කියලා පළාතක් දිනු කරන ඒක සම්පූර්ණයෙන්ම විරුද්ධ කතාවක්. එහෙම වුණොත් එතකොට මේ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමේදී මේ එක පළාතක 90ක විතර ඡන්ද ලැබුණා. මේ විශේෂයෙන්ම ඩාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක මේ ඒ වගේ ප්‍රදේශ ගම්බද ප්‍රදේශ වලින් 90කට ඒක අපි එක පළාතකින් හම්බුන්නේ නැහැ කියලා. ඔව් ඉතින් කරන කතාව උතුරු නැගෙනහිරට සම්බන්ධ දේශපාලකයන්ගේ සමහරවිට ඔය සඳහන් කරන ආකාරයටම දමින දේශපාලකයන් ගැන සඳහන් කරනවා වන්නට පුළුවන්. ඔවුන්ගේ උපදෙස් මේ නැගෙනහිර සංවර්ධනය සඳහා යොදාගන්නේ නැහැ කියන කාරණේ. ඔවුන්ගේ අනුදැනුමකින් කරෝණය කරනවා කියන කාරණේට මම මේකට සම්බන්ධ වෙන්නේ නැහැනේ. මේ ආරක්ෂක මට එන දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඒකත් වැරදි. මම දන්න කරමින් සම්බන්ධ මන්ත්‍රීතුමා මම දන්නේ ලංකාවේ ඉන්නවදවත් කියලා. තිරිකුණා මලේ පැත්තේ ගිහිල්ලා තියෙනවද මම දන්නේ නැහැ. පහුගිය සිත් කාලෙකදී මේ එතුමා සම්බන්ධ වෙනවා නම් මම හිතන්නේ මේ ඒක කරන කට්ටිය බොහොම සන්තෝෂෙන් ගනි. නමුත් ඒ පළාතේ ඉන්න മന്ത്രിවරුන්ගේ උපදෙස් ගන්න බව නම් මම දන්නවා.